කටාර් වලට එන්න හොඳම ඒජන්සියක් හොයාගන්න විදිහ සහ මේ මම ලංකාවේදී කටාර් එන්න ඒජන්සි 3ක් එක්ස්පීරියන්ස් කරා. මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සි 3ක්. අපි අද මේ බ්ලොග් එකකින් ඒ ගැන කතා කරමු. ලංකාවෙන් දැන් පිටරට ජොබ් එකකට යනකොට ඇයි අපි රජයේ ලියාපදිංචි ඒජන්සියක්ම හොයාගන්න ඕනේ? ඒකට හේතුව තමයි මෙයාලා මේ විදේශ ගමනකට යන ගමනේදී ඔයා මොන හරි ඔයාගේ මුදල් වලට ඒ වගේම ඔයාගේ මොන හරි මේ දෙයකට වංචාවක් ඒ වගේම හොර වැඩක් සිද්ධ වුණොත් ඔයාට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද ඒතකොට ඒගොල්ලෝගේ රෙජිස්ටර් කරපු නම්බර් එකක් තියෙනවා. ඒගොල්ලෝ මේ ජොබ් එක හොයලා දෙන මාර්ගයේදී ඔයාලට වග කියන්න ඕනේ. එහෙම නැතුව ඔයා නන්නාඳුන කෙනෙකුට මේ ඔයාගේ තියෙන වටිනා කියන සල්ලි දීලා ඉවරලා අවසානට ඒ පුද්ගලයා අතුරුදහන් වුණොත් එහෙම ඔයාට ඒ කියන්නේ ඇක්ෂන් එකක් ගන්න නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න වෙන්නේ නැහැ. මොකද ඔයාට කිසිම ඩොකියුමන්ටේෂන් එකක් නැහැ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. අඩුම තරමේ ඔයා ගාව මුදල් ගෙවපු රෙසිප්ට් පතක්වත් නැති වෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයා කොහොමද නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ? සමහර විට ගොඩක් කට්ටිය විදේශ ගමනකට තියෙන කලබලය නිසාම තමන් කවදාවත් දැකවපුවත් නැති කෙනෙක් විශ්වාස කරලා තමන්ගේ අමාරුවෙන් ඒ කියන්නේ හම්බ කරපු සල්ලි ඒ සඳහා යොමු කරන අවසානට සිද්ධ වෙන්නේ වාගේ කාලය, ශ්‍රමය, මුදල් මේ හැමදේම අපතේ යවන්න. ඊටත් වඩා තියෙන භයානකම තත්ත්වය තමයි ඔයා තමන්ගේ රටෙන් එහෙම නැත්නම් මේ විදේශ රටකට ඇවිල්ලා අතරමං වුණොත් එහෙම ඔයාට අවසානට උදව් කරන්න කිසිම කෙනෙක් නැහැ. ගොඩක් කට්ටිය මම මේ ළඟදී මට මැසේජස් දානවා. ඉතින් මම ගොඩක් අත්දකින්න දෙයක් මේක. ඒ නිසා තමයි මම මේ ඔයාලට මේ වැදගත් පණිවිඩය දෙන්නේ. ඒ නිසා ඔයාගේ විදේශ ගමනේදී ඔයා හදිසි තීරණ ගන්න එපා. ඔයාට මොන තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත් ඔයාගේ විදේශ ගමනේදී හදිසි තීරණ ගන්න එපා. මොකද එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙන්නේ පසුතැවීමකින් මේ ගමන අවසන් කරන්න. ඉතින් ඔයාට තියෙන හොඳම ක්‍රමය තමයි රජයේ ලියාපදිංචි ඒජන්සියක් හොයාගෙන ඔයාගේ ක්වොලිෆිකේෂන් වලට අදාළ ජොබ් එකක් හොයාගෙන ලංකාවේදීම ඔයාගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක කියවලා ඔයාගේ ඇග්‍රීමන්ට් එක කියලා ඔයාට මොන වගේ ෆැසිලිටිස්ද හම්බෙන්නේ කියන එක කියවලා බලලා මේ වගේ පිළිවෙලකට එන එක තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම විදිය. මට පිටරටක ජොබ් එකක් හොයාගන්න මුලින්ම අවශ්‍යතාවය ආවට පස්සේ මම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ තමයි වැඩ කළා තිබුණේ ලංකාවේ. මට එක්ස්පීරියන්ස් එක තියෙන්නේ ඒ සයිඩ් එකෙන්. ඉතින් මම මුලින්ම කරේ විදේශ සේවා නීතිකාරාංශයට මම කෝල් කරා. එතකොට ඒගොල්ලෝ මට දුන්නා වෙබ්සයිට් එකක්. මම මේ වෙබ්සයිට් එක මෙන්න මෙතනුත් දාලා තියෙනවා. ඒ වගේම මට ඒගොල්ලෝ ඒ දුන්න වෙබ්සයිට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ වල දාලා තියෙනවා. ඒක ඒගොල්ලෝගේ තියෙන නිල වෙබ් අඩවි. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් රජයේ ලියාපදිංචි ඒජන්සි වල විස්තර ඒ වගේම ලොකේෂන් එක මේ හැම දෙයක්ම දැනගන්න. ඊට පස්සේ මම කරපු දේ තමයි මම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මගේ ලොකේෂන් එක දාලා මම ඉන්නේ කොළඹ. ඒ කියන්නේ හෝමාගම. කොළඹ අවට තියෙන හැම රජයේ ලියාපදිංචි ඒජන්සියක් මම සර්ච් කරා. ඒගොල්ලෝගේ contact numbers එකකින් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ට මම personally කතා කරා. ඒ කියන්නේ මොනවද තියෙන ජොබ් වෙකන්සිස් කියලා දැනගන්න. නමුත් මට කෝල් කරාට ලොකු විස්තරයක් දැනගන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ රෆ්ලි මොනවද තියෙන වේකන්සි කියන දේ ඒගොල්ලෝ මට ඒ හරහා දැනුම් දුන්නා. නමුත් මට මතක විදිහට මම ඒ දවස්වල හැමදාම වගේ මොනම හරි ඒජන්සි එකකට යනවා. නමුත් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සි 3ක් මට මතකයේ තියෙනවා. ඉතින් මට මේ ඒගොල්ලෝ මොන හරි ස්පොන්සර් කරලවත් එහෙම කරන වීඩියෝ එකක් නෙමෙයි මේක. ඉතින් මම ඔයාලට තව ටිකකින් කියන්නම් මේ ඒජන්සි 3 මොකක්ද කියන එක. මට මතකයි ඒ දවස්වල ඉතින් මම අනිවාර්යයෙන්ම සතියකට ඒජන්සි 3-4කටවත් යනවා ගිහිලා විස්තර එකතු කරගන්න. මට මතකයි මම කොළඹ කීපයකටම ගියා. ඒ දවස්වල මම රුමේනියා වලටත් මම ඇප්ලයි කරලා තිබුණා. නමුත් අවසානට මට එන්න පුළුවන් වුණේ කටාවලට. ඉතින් ඒක අහම්බෙන් සිද්ධ වුණ දෙයක්. ඉතින් මම ඒක නැත් කරලා වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක මම එන්ඩ් ස්ක්‍රීන් එකේදී දාලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක ඉවරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකිනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ කටාර් වගේ මැද පෙරදිග රටකට එනකොට මොනවද අපි කරන්න ඕන දේවල් ගැන, ඔයාලට මොනවද තියෙන ක්වොලිෆිකේෂන්, ඒ වගේ මේ වගේ රටකට එනකොට මොනවද යූස් කරන ලැන්ග්වේජ් එක, ඒ වගේ දේවල් ගැන ලොකු විස්තරයක් මම මේ වීඩියෝ එකේදී කරලා තියෙනවා. ඊට පස්සේ මම ඔහොම ඒජන්සි වලට හැමදාම ඇවිදින්න යනවා. ඉතින් වගේ දේවල් කරන අතරතුරදී මම විශේෂ දෙයක් තව කරලා තිබුණා. ඒ දේ තමයි මට ඒ ගියපු ඒජන්සි වලින් මට හොඳයි කියලා හිතුන ඒජන්සි මම Facebook එකේ ඒගොල්ලෝව ෆලෝ කරලා තිබුණා. ඒක මට ගොඩක් උපකාර වුණා. මේ
ජොබ් එකක් ඒ කියන්නේ ඒගොල්ලෝ ජොබ් වේකන්සි එකක් පෝස්ට් කරනකොට ඉක්මනට දැනගෙන ඒ මාර්ගයෙන් ඒවට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ CV එකක් දාලා ඒගොල්ලන්ට කතා කරලා ඇප්ලයි කරන්න මට ඒක ගොඩක් වැදගත් වුණා. මොකද මම ඒගොල්ලොන්ගේ සෝෂල් මීඩියා වල ෆලෝ කරලා තිබුණ නිසා. මොකද දැන් සෝෂල් මීඩියා වල ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒ ඒජන්සියේ තියෙන ඔෆිෂියල් ඒ පේජස් මම ෆලෝ කරලා තිබුණා Facebook එකේ. ඉතින් ඒක මට මාර විදිහට වැදගත් වුණා. මොකද ඉක්මනින්ම එතකොට විස්තර දැනගන්නත් පුළුවන්. ඒ මාර්ගයෙන් තමයි මම ඇත්තට මේ ජොබ් එක මට හම්බුනේ. Facebook එකේ පෝස්ට් එකක් දැකලා මම ඒ ෆලෝ කරලා තිබ්බ ඒජන්සි එකකින්. මම අදත් ආවේ මගේ ඇකමඩේෂන් ළඟ තියෙන පාක් එකකට. ඒ කියන්නේ මේ වගේ පාර දිගට ලස්සනට මේ ගස් ඒ වගේ දේවල් වවලා තිනවා. මම මේ දැන් තමයි මේ නෝටිස් උනේ මේ එතන ඒගොල්ලෝ මේ හෙවනට මේ ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මේ බෝපැල වගේ. ඒ කියන්නේ බෝපැල තියෙනවා මේ දිගටම වලට පේනවා. මේ ඔක්කොම මේ බෝගස් වගේක් තියෙන්නේ. මේ ඒගොල්ලෝ ලස්සනට තමයි මේගොල්ලෝ මෙහිදී මේක යූස් කරලා තියෙන්නේ. මම දැකලා තියෙනවා මෙහි ගොඩක් බෝගස් එහෙම තියෙනවා. මේ නමුත් පාරවල් අයිනේ තාපයින් තියෙනවා. නමුත් මේ විදිහට මම දැක්කේ ෆස්ට් ටයිම්. මම දැන් ඔයාලට කියන්නම් එහෙනම් මම එක්ස්පීරියන්ස් කරපු හොඳම ඒජන්සි තුන මොකක්ද කියන එක කතාවලට එහෙම නැත්නම් මේ වගේ මැද පෙරදිග රටකට එන්න පුළුවන් කියන එක. මොකද මේක මම ඔයාලට කලින් කිව්වා වගේ ඒගොල්ලෝ කියලාවත් ස්පොන්සර් කරපු වීඩියෝ එකක්වත් නෙමෙයි. නමුත් මම ගිහිල්ලා මම අත්දැකපු ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සි ගොඩක් වැදගත් වෙයි මේ වගේ රටකට එන්න බලන් ඉන්න කෙනෙකුට. ඉතින් මම දන්නවා පිටරටකට යන්න බලන් ඉන්න කියන එකේ වැදගත්කම සහ ඒකේ තියෙන ඒ කුතුහලය මම අත්විඳපු කෙනෙක්. ඉතින් තවත් කෙනෙකුට පුළුවන් නම් මටගේ මේ වචනකින් හරි උදව්වක් දීලා එහෙම නැත්නම් මොන හරි හොඳ දෙයක් රෙකමන්ඩ් කරලා ඒ වගේ කෙනෙකුට මගක් පාදන එක ඒක ඇත්තටම මාරම සතුටක්. මොකද මම අත්විඳින දෙයක් තමයි දැනටත් මෙහෙදී මට ලොකු ෆලෝ බේස් එකක් නෑ. නමුත් ගොඩක් දෙනෙක් මට මෙහෙදී පහලිට බැස්සාම ගොඩක් දෙනෙක් මට කතා කරන දෙයක් තමයි අයියෝ ආගේ වීඩියෝස් බලලා ඒගොල්ලෝ ගොඩක් අයිඩියාස් ගත්තා. ඒ වගේ මේවා ගොඩක් වැදගත් වුණා කියන එක. ඉතින් ඒක මට මාරම සතුටක්. මොකද තවත් කෙනෙකුට මගේ වීඩියෝ එකකින් මොන හරි වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන් වුණා කියන එක. ඒක ඇත්තටම මගේ මේ channel එකේ තියෙන එක බලාපොරොත්තුව. ඉතින් එක ඒජන්සියක් තමයි එමරල්ඩ් කියලා තියෙනවා. ඒක තියෙන්නේ ගල් කිස්සේ. ඉතින් මම ඔයාලට මේ මෙතනත් ඒගොල්ලෝගේ විස්තර දාලා තියෙනවා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියෙනවා. ඒගොල්ලෝගේ ඒජන්සිය ගැන මම එක්ස්පීරියන්ස් කරපු දේ තමයි ඒගොල්ලෝගේ වැඩේ හොඳට කරලා දෙනවා. නමුත් ඔයාලට ගොඩක් කල් බලාපොරොත්තුෙන් ඉන්න වෙනවා. මොකද ඒගොල්ලෝගේ ඔපොර්චුනිටි එකක් ගන්න ටිකක් අමාරුයි. නමුත් ටික කාලයක් ඔයාලට බලන් ඉන්න පුළුවන් නම් හොඳ වේකන්සි එකක් ඒ වගේම හොඳ ඔපොර්චුනිටි එකක් ඔයාලට ඔයාගේ එක්ස්පීරියන්ස් එකට ගන්න පුළුවන්. ඒක තියෙන්නේ මම ඔයාලට කලින් මතක් කරා වගේ ගල් කිස්සේ. ඒකේ නම තමයි එමරල්ඩ්. කස්ටමර් සර්විස් එකත් හොඳයි. ඒ කියන්නේ ඕනම අවස්ථාවක ඔයාලට ඒගොල්ලෝගේ ඒජන්ට් කෙනෙකුට කන්ටැක්ට් කරගන්න පුළුවන්. WhatsApp group එකක් තියෙනවා. ඒ මාර්ගයෙන් ඔපොර්චුනිටිස් හොයාගන්න පුළුවන්. අර මං කිව්වා වගේ ටික කාලයක් නම් ඒගොල්ලොන්ට දෙන්න වෙනවා. මොකද ඉක්මනට වාගේ වැඩේ කරගන්න ටිකක් අමාරුයි ඒගොල්ලෝ ගාව. ඊගාව එක තමයි ඒ කියන්නේ මට මෙහෙට ඇත්තටම එන්න සපෝට් කරපු ඒජන්සි එක. ඒක ඇවිල්ලා People Connect කියලා. මට ඒක හරියට මතක නැහැ කොළඹ කොහෙද තියෙන්නේ කියලා. නමුත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකෙත් විස්තර දාලා තියන්න. නමුත් ඒගොල්ලෝගේ සර්විස් එක ඇත්තටම කතා කරොත් මම පර්සනලි ඇත්තටම ඒගොල්ලෝගේ සර්විස් එකට සහ ඒ වගේ දේවල්ට අවංකවම කතා කරොත් මට එච්චරම සෙට් උනේ නැහැ. නමුත් මට ඒගොල්ලෝ තමයි උදව් කරේ මෙහෙට එන්න. නමුත් අවංක වෙන්න එපා අපි දෙයක් කතා කරනකොට. නමුත් ඒගොල්ලෝගේ තිබුණ සමහර දේවල් වලට මම එච්චරම කැමති නැහැ. නමුත් ඒගොල්ලෝ ජෙනුයින් වැඩක් කරනවා. එහෙම නැත්නම් මට මෙහෙට එන්න වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ ජොබ් ඔපචුනිටි එකක් මට හොයලා දුන්නාට. ඉතින් ගොඩක් දෙනෙක් එක්ස්පෙක්ට් කරන ඒ කස්ටමර් සර්විස් එකක් එතන මට දකින්න තිබුණේ නැති වුණත් ඒගොල්ලොත් හොඳ ජෙනුයින් ජොබ් එකක් කරනවා. ඊට අමතරව මට දෙන්න තියෙන හොඳම ඒජන්සි එක තමයි. ඒ කියන්නේ මම කොළඹ මම ඔයාලට කිව්වනේ අර දවස්වල ගොඩක් ඇවිද්දා කියලා. ඉතින් මම දැකපු මම
එක්ස්පෙක්ට් කරපු ඒ හොඳම සර්විස් එක තිබිච්ච ඒජන්සි එක තමයි ට්‍රාන්ස්ඒෂියා කියලා තියෙන බොරැල්ලේ ඒජන්සි එකක්. ඒකිනුත් මට කුවේට් වලට ජොබ් ඔපචුනිටි එකක් හම්බුණා. නමුත් මම ඔයාලට අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මම තෝරගත්තේ කටාවල එන්න තියෙන ජොබ් එක. නමුත් ට්‍රාන්ස්ලේෂන් එකේ මාරම හොඳ සර්විස් එකක් තියෙන. ඒගොල්ලන්ගේ ඒ සර්විස් ටීම් එක මතක් කරන්න ඕන. ඒ වගේම එතන හිටියා මට හොඳටම උදව් කරපු කෙනෙක් මිස්ටර් තුවානි කියලා. සමහරට තවත් ඒගොල්ලෝ එතන වැඩ කරනවා ඇති. ඉතින් ඔයාලට පුළුවන් රෙෆර් කරලා බලන්න. ඉතින් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ඒජන්සිය තමයි කටාවගේ රටකට එන්න නම් ට්‍රාන්ස්ලේෂන් එක. ඉතින් සමහරට මේ ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම් සමහරට ඒගොල්ලෝගේ සර්විස් අරන් තියෙන අය ඇති. ඉතින් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලා මේ වගේ රටක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් නම් ඔයා මොනම හරි පිට රටක වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ආපු ඒජන්සි එකත් අනිවාර්යයෙන්ම ඔයාට හැකියාවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. තවත් කෙනෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒක තවත් කෙනෙකුට උපකාර වෙයි මේ වගේ රටක රැකියාවක් හොයන කෙනෙකුට. ඔයාලට පේනවද මෙතන අද මාර මුලඟක් තියෙන. මෙතන මේ පල්ලිය තියෙනවා. මේ වටේටම ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් අද ඉරත් බහලා යනවා. මම ඔයාලට පෙන්නන්න. මම ඉන්නේ හයිවේ එකක මෙතන බ්‍රිජ් එකක් ගාව. මේ පැත්තෙන් අද ලස්සනට ඉරත් බහගෙන යනවා. මේ ඒරියා එකම මාරම ලස්සනට මේ පේන්න තියෙනවා. මේ හරිනම් පාකින් එකක් තියෙනවා. මෙතන පල්ලිය තියෙනවා. මේ බිල්ඩින් ටික මාරම ලස්සනට මේ පේන්න තියෙනවා. දවසට දැන් වෙලාව 4:00 විතර ඇති. මේ පැත්තෙන් ලස්සනට මේ විදිහට ඉර බහගෙන යනවා. ඒ වගේම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා මේ වගේ කන්ටෙන්ට් වලට කැමති නම් අනිවාර්යයෙන් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා මගේ channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන් මගේ channel එකත් එක්කත් එකතු වෙන්න. මොකද ඒක තවත් කෙනෙකුට මේ වීඩියෝ එක රීච් වෙන්න ගොඩක් උපකාර වෙයි. එහෙනම් හැමදාමත් එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම දැන් ඔයාලට කිව්වා වගේ ඒජන්සි හරහා ඔයාලට පුළුවන් ලොකු විස්තරයක් දැනගන්න. නමුත් මම කිව්ව පළියට කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. මොකද කෙනෙකුට මම එක්ස්පීරියන්ස් කරන දේ තවත් කෙනෙකුට ඒක හොඳ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ තැන් වලට විසිට් කරලා බලන්න. ඒ වගේම ඔයා ඒජන්සි එකක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම රජයේ ඒජන්සියක් වෙන්න ඕන. මම මේ කිව්ව හැම ඒජන්සියක්ම රජයේ ලියාපදිංචි ඒජන්සිස්. ඉතින් මම මේට අවුරුදු 2.5කට 3කට කලින් එක්ස්පීරියන්ස් කරපු ඒජන්සිස් තමයි මේවා. ඉතින් නමුත් ඔයාලට විසිට් කරලා බලන්න. ඊට පස්සේ ඔයාලටම ජජ් කරලා බලන්න පුළුවන් ඒවා හොඳද නරකද කියන එක. මම කරපු දෙයක් තමයි මම ගොඩක් වෙලාවට මේගොල්ලොන්ගෙන් ප්‍රශ්න කරා මොනවද මට හම්බෙන ෆැසිලිටිස්. ඒ කියන්නේ පිටරටකට යනකොට අපිට කොච්චරනම් ප්‍රශ්න තියෙනවද. ඒ කියන්නේ මෙඩිකල් එක කවද්ද කරන්නේ, කොහොමද වෙන්නේ, මේ වගේ මේ හැම දෙයක්ම මම ඒගොල්ලොන්ට ඇත්තටම එක්ස්ට්‍රා මේව කරලා ඒගොල්ලොන්ට කරදර කරලා විස්තර දැනගත්තා. ඉතින් මොකද අපි ගෙවන මුදලට අපි අනිවාර්යයෙන්ම අපි මේ දේවල් හොයලා බලන්න ඕන. මොකද අපි මේ ලංකාවේ ජොබ් එකට යන ඔපචුනිටි එකක් නෙමෙයි, වෙන රටකට ගිහිල්ලා නොදන්න තැනකට යන ගමනක් මේක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ විස්තර ඒගොල්ලෝ අපට දෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝගේ තියෙන වගකීම. ඉතින් නමුත් ඔයා මේක ඔයා නොදන්න කෙනෙකුට ඔයාගේ සල්ලි දීලා ඒ දේවල් ඒ මාර්ගයෙන් කරගන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලට අවසානයේදී සිද්ධ වෙන්නේ පසුතැවෙන්න. මොකද කිසිම විස්තරයක් ඔයාලට ඉන් ඩීටේල් මේ විදිහට ගන්න වෙන්නේ නැහැ ඒ වගේ කෙනෙක්ගෙන්. අද මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාලට වැදගත් දෙයක් තියෙනවා තව මතක් කරන්න. ඒ තමයි දැන් ඔයාලට මේ ඒජන්සියක් කරා වුණත් ජොබ් එකක් ඔපචුනිටි එකක් හම්බුනාට පස්සේ ඒ රටින් ඔයාලට යදාළ වීසා එක නිකුත් කළාට පස්සේ ඔයාලට ඒ රටේ වෙබ්සයිට්ස් තියෙනවා. දැන් ඒ කියන්නේ මම මෙතනින් ඔයාලට දාලා තියෙන මේ කටාවල වීසා එක චෙක් කරගන්න වෙබ්සයිට් එක. ඉතින් ඒ හරහා ඔයාලට බලන්න පුළුවන් ඔයාලට ජෙනුයින් වීසා එකක්ද ඒගොල්ලෝ මේවා කරලා තියෙන්නේ කියලා. මොකද එතකොට ගවර්න්මන්ට් වෙබ්සයිට් එකකින් ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ වීසා එක අනිවාර්යයෙන්ම ඔයාලට ඒක ඒ රට අප්‍රූව් කරලා තියෙනවද කියලා ඔයාලට ඔන්ලයින් චෙක් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් මාර්ගයෙන් ඔයාලට දැනගන්න පුළුවන් මේ දේ හරියටම මේගොල්ලෝ ජෙනුයින් ඒගොල්ලෝ ජොබ් එකක් කරලා තියෙනවද කියන එක. ඒ වගේම මට ඔයාලට කලින් මතක් කරන්න බැරුණා මම ඔයාලට අර කලින් ඒජන්සිස් 3ක් ගැන විස්තර කිව්වනේ. ඉතින් ඒගොල්ලෝ මට ඒ දවස්වල චාර්ජ් කරපු ගාණ අතින් බැලුවත් ඒ කියන්නේ කටා වගේ රටකට එන්න මම හොයලා බලනකොට ඒ දවස්වල එකම
රේන්ජ් එක ප්‍රයිසස් තමයි ඒගොල්ලෝ ගාව තිබුණේ. ඒ කියන්නේ මේ ඒජන්සිස් වල එකකට එකක් ලොකු ප්‍රයිසස් මම දැක්කේ නැහැ. ඒ කියන්නේ එක හා සමාන අයකිරීමක් තමයි ඒගොල්ලෝ ගාව තිබුණේ. කියන්නේ මම එන්න දවස්වල නම් ලක්ෂ 2.5ක් 3ක් වගේ තමයි මේ වගේ රටකට ඒගොල්ලෝ අය කරේ. ඉතින් දැන් නම් මම හිතන්නේ ඒක ලක්ෂ 8ක් දක්වා වුණත් යන්න පුළුවන් මම දන්න විදිහට. ඒ කියන්නේ මම වැරදි නැත්තම් ඊට අර පැත්තෙන් ඉරත් බැහැගෙන ඉතින් මට දැන් අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්න සිද්ධ වෙනවා. ඉතින් ගොඩක් දිනක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. ඒකයි මම මේ වැදගත් දේවල්ම විතරක් ඇතුළත් කළා මේ වීඩියෝ එක, මේ බ්ලොග් එක මම ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. ඉතින් අද මේ මගේ channel එකේ ඩේ බ්ලොග් එකක් බලන්න ආපු කෙනෙක් නෑ. ඇත්තටම මට සමාව වෙන්න ඕන. මොකද මේ වීඩියෝ එක මගේ ගොඩක් පිරිසක් ඉල්ලපු දෙයක්. ඉතින් ඒ නිසා මම ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරේ. අර වෙනදා මම කරන ඩේ බ්ලොග් එකක් නෙමෙයි. ඉතින් වැදගත්ම වෙන තොරතුරු ඒගොල්ලෝ වෙනුවෙන් අරගෙන මට හොඳයි කියලා හිතෙන දේවල්, මම එක්ස්පීරියන්ස් කරපු දේවල් ඒගොල්ලොත් එක්ක මම ෂෙයා කරගත්තේ. ඉතින් හැමදාම වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අපි අලුත් දවසක මේ වගේ අලුත් වැදගත් බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.